මේ වන විට ඉන්දිය සාගරයේ ඇතිව තිබෙන අසාමාන්‍ය තත්ත්වය ශ්‍රී ලංකාවේ කාලගුණය වෙනස් කරනවාද? මේ පිළිබඳ නවතම තොරතුරුත් ඉදිරි සති දෙක සඳහා වන නවතම කාලගුණ අනාවැකි සමග පසුගිය සතියේ කාලගුණයේ හැසිරීම පිළිබඳවත් අද මෙම වීඩියෝවෙන් අපි ඔබ වෙත ගෙන එනවා. මෙහි ඔබට දිස්වන සිතියම ශ්‍රී ලංකාවේ ඇතිවන ඍතූන් අනුව දේශගුණික කලාප නිරූපණය කරනවා. අපි මෙම වීඩියෝ තුළින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය හා උෂ්ණත්වය පෙන්눔 කරන වගු සකසා ඇත්තේ මෙම සිතියම ඇසුරින්. ජූලි 1 සිට 7 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික වර්ෂාපතනය මිලිමීටර් 1ක් ලෙස වාර්තා වුණා. ජූනි 21 සිට ජූලි 6 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සාමාන්‍යයට වඩා වැඩි එනම් මිලිමීටර් 8ත් 16ත් අතර වර්ෂාපතනයක් ලැබුණ බව නිරීක්ෂණය වුණා. ජූලි 1 සිට 7 දක්වා කාලය තුළ ඉහළම දෛනික වර්ෂාපතනයක් වාර්තා වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. මෙම දිස්ත්‍රික්කයෙන් ජූලි 3 වන දින මිලිමීටර් 29ක වර්ෂාපතනයක්ද ජූලි 4 වන දින මිලිමීටර් 24ක වර්ෂාපතනයක්ද වාර්තා වුණා. වීඩියෝව සමග දිගටම රැඳී සිටිමින් නවතම කාලගුණ තොරතුරු දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කර bell icon එක click කරන්න. දැන් අපි ඉදිරි සතියේ වර්ෂාපතන අනාවැකියට යොමු වෙමු. ජූලි 7 සිට 13 දක්වා කාලය තුල පසුගිය සතියට සාපේක්ෂව අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අනුව බටහිර සහ දකුණු තනිතලා ප්‍රදේශවලට මිලිමීටර් 25ත් 45ත් අතර සාමාන්‍ය වර්ෂාපතනයක්ද බටහිර සහ නැගෙනහිර කඳුකර ප්‍රදේශවලට මිලිමීටර් 5ත් 25ත් අතර වර්ෂාපතනයක්ද ලැබිය හැකියි. මීළඟට ජූලි 14 සිට 20 දක්වා කාලයට අදාළ කාලගුණ අනාවැකියට යොමු වෙමු. මෙම කාලය තුල වර්ෂාපතනයේ තරමක් වැඩි විය හැකි බව නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අනුව බටහිර සහ දකුණු තැනිතලා ප්‍රදේශවලට මිලිමීටර් 35ත් 55ත් අතර වර්ෂාපතනයක්ද සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 5ත් 35ත් අතර වර්ෂාපතනයක්ද ලැබිය හැකියි. මීළඟට එල් නිනෝ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීමට යොමු වෙමු. මේ වන විට සමග ආසන්න පැසිෆික් සාගරයේ සාගර මතුපිට ජල උෂ්ණත්වය සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1.7කින් ඉහළ අගයක් පෙන්눔 කරනවා. පවතින එල් නිනෝ තත්ත්වයන් තිබියදීත් ඉන්දියානු අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතන රටාවන් නිරීක්ෂණය වෙනවා. ඉදිරි සති දෙක තුල බටහිර ඉන්දියාව සහ නැගෙනහිර ඉන්දියාවට තද වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. තවදුරටත් නිවර්තන ඉන්දිය සාගරයේ සාගර මතුපිට ජල උෂ්ණත්වය සාමාන්‍ය එල් නිනෝ තත්ත්වයකදී අපේක්ෂා කරන බලපෑමට වඩා වෙනස් ස්වභාවයක් පෙන්눔 කරනවා. පුරෝකථනයන්ට අනුව සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලය තුල ශ්‍රී ලංකාවට සාමාන්‍යයට වඩා ඉතා වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකියි. මෙම අසාමාන්‍ය ලෙස තෙත් කාලගුණ තත්ත්වය එල් නිනෝ තත්ත්වයේ බලපෑම නිසා ඇතිවන බව එම පුරෝකථනයන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ නිරීක්ෂණය කරන ලද උෂ්ණත්වය ජූලි 1 සිට 7 වන දින දක්වා සාමාන්‍ය ගොඩබිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.3ක් ලෙස වාර්තා වුණා. සෙල්සියස් අංශක 35.6ක වැඩිම උෂ්ණත්වයක් නැගෙනහිර තනිතලා වලින් වාර්තා වුණා. ඉදිරි සතිය තුලත් දිවයින පුරා උෂ්ණත්වය ජූලි මාසයට සාමාන්‍ය මට්ටමේ පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. මීළඟට ශ්‍රී ලංකාව වටා පවතින සුළං රටාවට අවධානය යොමු කරමු. ජූනි 29 සිට ජූලි 5 දක්වා කාලය තුල කිලෝමීටර් 1.5ක උසකදී සුළං ප්‍රධාන වශයෙන් බටහිර දිශාවෙන් තප්පරයට මීටර් 10 සිට 15 දක්වා වේගයකින් හමා ගියා. ජූලි 8 සිට 14 දක්වා සතියේදී මෙම සුළං තරමක් අඩු වෙමින් තප්පරයට මීටර් 6 සිට 10 දක්වා වේගයකින් හමා යා හැකි බව අපේක්ෂා කරනවා. මීළඟ සතියේත් සිකුරාදා දින මේ අයුරින්ම නවතම කාලගුණික තොරතුරු රැගෙන එනතේ වීඩියෝ එක ෂෙයා කර ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාවයේ ඉහළ නැංවීමට ඔබත් දායක වන්න. ඒ වගේම අපගේ YouTube නාලිකාව subscribe කර bell icon එක click කරන්න.